අයියේ ඇයි නංගි? දරුව නෑව්වා. දරුව නෑව්වයි. දැන් ඉතින් හා පිහදාන්න ඕන. පිහදාන්න දරුව පිහදාන්න එපාය. කොහොමද අයියේ කරන්නේ? රෙදි කෑල්ලක් අරන් පිහදාන්න ඕන. දරුව රෙදි කෑල්ලක් අරගෙන හොඳට වෙලා පිහදාන්න ඕන. හොඳට වතුරේ යන්න ඕනද? ආ දෙයනේ නැත්තම් මේ දරුවට තෙත මාත්තු කරන්න ඕන. හොඳට පිහදාන්න ඕන. පිහදාන්න ඕන. වා අයියේ මකරෙක් අඩු වෙනුනේ. අඬන්න එපා පැටියෝ. අඬන්න එපා පුතේ.
මගේ රත්තරන් ජුජුස් කැටේනේ. මගේ දෝසි කෑල්ලනේ. මගේ ආදර දොට්ට බිබික ගෙඩියනේ. මගේ ආදර සීනි බෝලනේ. මගේ ආදර බූල්ටෝ එකනේ. මගේ ආදර චයිනීස් බෝල්නේ. මගේ ආදර වට්ටක්ක බෑයනේ. මගේ ආදර ගොඩක ලොඩියනේ. මගේ ආදර පුහුල් ගෙඩියනේ. මගේ ආදර කැරට් අලේනේ. මගේ ආදර දොන්න බිබික ගෙඩියනේ. මගේ ආදර වඩේ ගෙඩියනේ. මගේ පුතා මගේ වත්තුවේ. අඬන්න එපා. අඬන්න එපා පුතේ. හදිසියෙන් නාන්නේ නේ. වතුර දැම්මවත් ඔහොමම තමයි. ගන්න දෙයන්නේ. හරියටම දැම්මොත් දැම්ම ගන්න හම්බෙන්නේ නැහැ ගොඩට. අම්මෝ හරියටම දිය කාවා වගේ. ඒක තමයි. කාවයිය වගේ තමයි. අයියේ ඇයි නංගි? දරුව නෑව්වා. දරුව නෑව්වයි. දැන් ඉතින් හා පිහදාන්න ඕන. පිහදාන්න දරුව පිහදාන්න එපාය. කොහොමද අයියේ කරන්නේ? රෙදි කෑල්ලක් අරන් පිහදාන්න ඕන. දරුව රෙදි කෑල්ලක් අරගෙන හොඳට හොඳටයි වෙරළ පිහදාන්න ඕන. හොඳට වතුරේ යන්න ඕනද? ආ දෙයනේ නැත්තම් මේ දරුවට තෙත මාත්තු හැදෙයි. තෙත මාත්තු කරන්න ඕන. හොඳට පිහදාන්න ඕන. පිහදාන්න. වා අයියේ මකරෙක් අඩු වෙනුනේ. අප්පලාවේ බල්ලෝ නාදි වැටෙනවද කියලා. ඇයි ඒ? බලාමේ අර පීඩාවයි. ඉතින් ඔයගොල්ලෝ හොද්දට පිහදාන්නේ කියලා. හදේ පුදුම් පිහිදාන මේ අම්මා. ඔන්න දැන් ඉතින් අහල පොලේ වගේ අඹරුවා. එහෙමනේ පිහිදාන්නේ. එහෙනම් රෙදි කොනක් අරගෙන කොනක් අරගෙන තෙත මාත්තු කරන්න ඕන. පැත්තකට යනවා හෙත්ත පාට. වැත්තකට ගිහිල්ලා හොඳයි තෙත මාත්තු කරන්න. මෙහෙම ඔය රිදෙන්නේ නැතුව මෙහෙම හරියට හරි. ඔන්න දැන් ඉතින් දරුවා දැන් පිහදා ගත්තනේ. ඉතින් ඒත් අඬනවනේ. බලාමේ දැන් දරුවන පවුඩර් ටික කවන්න ඕන. හරියට මෙන්න මේ ඊදිට ඕන පවුඩර් කවන්න. එහෙනම් බලාමේ පවුඩර් කවනවයි. එහෙනම් මොකද කරන්නේ? පවුඩර් ටිකක් දාන්න ඕන. කිනික් එකෙන් දැනගත්තොත් බැනුම් අහන්නේ. කොහොමද මේ දවස්වල බැලු ගහන. හද්දේ නෑව කවුද? දරුවා පවුඩර් දාන්නේ. අම්මා. අනේ අම්මේ මේ අම්මා හොද උල තියන්න. ඉතින් එහෙනම් දරුවට කන්න දෙන්න වෙනකොට අම්මා හොඳට කන්නේ කියන්නේ. දැන් ඉන්න අම්මලා එහෙම තමයි නේ. මේ මහීදි වගේම තමයි. ඔන්න පවුඩර් ටිකකුත් දැම්මා. දැන් ඕඩි කොලොන් ටික පොවන්න ඕන. හරියට හරි අම්මත් ඕඩි කොලොන් බීලි ඉන්නේ. එහෙම කොයි දියර જાතියන්නේ. වනාමේ දිය જાතිය ඕඩි කොලොන් පොනවයි. ඉතින් දියර જાති අපිට දෙන්න කියලා තියෙන්නේ. දිය જાතියනේ බඩි අමාරු හැදුණා. එහෙනම් මේ ඔය ඕඩි කොලොන් ඩිංගක් ඔළුවට දාලා ඕඩි කොලොන් ටිකක් මෙහෙම අරගෙන ඔළුවට තියලා පොඩි තට්ටුවක් දාන්න. මෙහෙම මට ගහලා හරියට හරි. ඇතුළට යන්න ඕනනේ. හොඳ හැටි වදින. ආන්තියට හරි. දැන් ඉස්මුදන මේ බහිනෝ යටි බල්ලේ. එහෙනම් වනාමි එහෙමක් ගහනවා. එහෙනම් කොහොමද දන්නේ නැති නිසානේ අහන්නේ. පොඩ්ඩ හැමීට තට්ටු කරලා අත ගන්න. සූටි තට්ටුවක් මෙහෙම දාන්න. හරි අත ගන්න. දැන් හරි. ඉතින් මගේ පුතා ඒකත් අඬනවයි. වලා තාමත් අඬනවයි. හීතල වෙලා දැන් කලසමක් අඳවන්න එපාය. අඟල් කීයක විතරයි අයියේ? ඇඳුමක් අඳින්න එපාය. ඇඳුමක් අඳින්න ඕනේ. ඔන්න එහෙනම් මෙතනින් ඇඳුම අඳලා අඟල් කීයක විතර? 48ක වගේ. හැබැයි අම්මට පුතාට දෙන්න බහින්නේ. අල්ලපු ගෙදර කට්ටියට. බහින්න දැන් මට ඔන්න සමල කට්ටිය. ඔය අයියත් බලාගෙන ඉන්නේ බහින්න බලන්න. කොයි වෙලාවක හරි ඉංගන බලන් ඉන්නේ. ඒක තමයි. ඔන්න දැන් සමනල ගැටේ දැම්මා. දැන් නම් ඉතින් හරි ඇති. අනේ පුතේ ඒත් අඬනවනේ බලන්න. අයියෝ කියලා වැඩ නැහැ. ඔයගේ දරුවෝ ඔය වගේම තමයි. කියන දෙයක් අහන්නෙම නෑ. ඔය දරුවට මොකොත් දන්නවයි. හා නාවල කියලා පිරිසිදු කරලා ඇඳුමක් අඳලා ගත්තම ඔය දරුවට බඩගිනි වෙනවා. අනේ ඇත්ති දරුවට දෙන්න එපාය. මගේ පුතාට බකල් ඉස්කෝට්ටක් ගෙනල්ලා දෙන්නේ. හතරාම තොඹල ලියා බකල් ඉස්කෝටු එපුව. එහෙනම් මගේ පුතාට වේපස් එකක් ගෙනත් දෙන්නේ. දෙන්නේ නැහැ හුඹහක් කාට ගියා. ඉතින් එහෙනම් මොනවයි දෙන්නේ? වනාමි අරෝ මේවනේ ඔය පුංචි ළමයි දෙනේව දන්නවද? පුංචි ළමයිට බුල්ටෝ ටොපි. බුල්ටෝ නෙවෙයි දෙන්නේ. අර පොඩි ඉස්කෝටු නෙමෙයි. එහෙනම් පොඩි ළමයිට අර දෙනව දැකලා තියෙන බස් එකේ. බස් එකේ? අල්ලේ තිබුණ වහගෙන දෙන අත දාලා ඇදලා. ඒ මොකද්ද? අයියෝ මම කවදාවත් මම නම් කටේවත් තියලා නැහැ. ඔය කටේ තියලා ඒ කාලේ. මේ නෙමෙයි. පොඩි කාන්ට අර දෙන්නේ මෙහෙම
මෙහෙම අත දාලා මෙහෙම ඇදලා දෙන්න. ඒකනේ බෑග් එකේ තිබිලා දැන්. බෑගේ තියෙන මල්ලක තියෙනවා. නිහද්දේ කියන්නේ. ඉතින් මෙහෙම මොකද්ද කරන්නේ? පුදුම අම්මා කෙනෙක්නේ හොයි. ඉතින් මං දන්නේ නැති නිසානේ අහන්නේ. මේ පුංචි එකාට දෙන්න පාය මේ අත දාලා අරගෙන දෙන්නේ අවුස්සලා. ආනේ අවුස්සලා අත දාලා ලේසුව මහන් දෙන්න. ඊ මොකටයි? අප්පා. දන්නේ නැතේ? නැහැනේ. දරුවා අර දෙන්නේ වලාමෙන්. කුක්කු. ආන්න කොක්කු දෙන්නේ. ඉතින් අයියේ කොක්කු දෙන්න ඕනේ දරුවට. කිරි දෙන්න ඕන. මොන කිරිය? පැණිත් එක්ක. මොන කිරි දෙන්නේ? කිරි දෙන්න ඕනේ. කිරි දෙන්න පාය. මන්නේ මගේ පුතී දැන් ඉතින් මොකද්ද අයියේ මේ වෙලාවේ කරන්නේ? දැන් ඒ කොහොමද මොකද? මේ එළදෙනෙක් හොයාගන්නේ මම? හත්වනාමේ වහුබටි එක හොයාගත්තේ. ඉතින් දැන් කිරි දෙන්නේ කිව්වේ එහෙනම්. කිරි දෙන්නේ කියන මව් කිරි දෙන්න ඕන. මව් කිරි දෙන්න ඕන. අම්මලා ඉන්න වෙන අම්මලාත් ඉන්න. මගේ පුතා දුවල ගිහින් බීරෙන්න රම්මලින්න ඕන තරම් හොඳ. දැන්ටම එන්න තියෙන්නේ කාන්න. අනේ කුක්කු බීරෙන්න මගේ පුතා බලන්න දීලා. මේ කාගෙන්වත් දීලා හරියනවයි. එහෙනම් තමන්ගේ දරුවට ඔහෙ දෙන්න එපා කිරි ටික. ඒකත් මම එහෙනම් මන් දෙන්නේ. මන් දෙන්නේ සූප් ටික අන්න. කටු සුප් තමයි අයියා දුන්නොත් දෙන්නේ. සූප් ටික. ඒක මම දෙන්නම් එහෙනම්. එහෙනම් ඔය හාක බලා ගන්නෝ. දැන් මේ කට්ටි කිරි ටික බීලා සූප් ටික බීලා දිය මට යනකොට කටු ටික විතරයි. අයියේ මේගොල්ලන්ට හාක බලන්නේ මගේ දිහාම බලන්නේ. ඔය මෙයාගේ දිහා බලපන් මගේ දිහා බලන්න. ඒ වැලුවත් එක මේ වැලුවත්. හාක බලා ගන්න කියන්නේ. හරි ආක බලා ගන්න එහෙනම්. නිසං සලවේ සියනේ කටුවක් ගලවන්න හම්බෙන්නේ නැහැ. නිසං සලවේ සියනේ ආසං සාකිය නිසිය බොල්ල පුතා දහම් දරන මගේ පුතා බොන්න දහම් දරන මෙසියන් ඔන්න පුතේ අර මාමල බලන් ඉන්නේ බීයක් එක ඉන්න බීලියාට හොඳේ අංගේ තවම ලේපාටිය අංගේ තවම ලේපාටිය ඉනේ දවති පෙකිනි වැලනා ආගේ වඩන බොන්න පුතාවන හබ්බුඩුව එනවා අල්ලර ඇන්ටිලා තුන බලාගෙන බීලියා හොඳේ මං කරන්නේ බොන්න පුතා මගේ පුතා අනේ කෑව අයියෝ අන්න විකුවනේ ඉතින් ඔක්කොම වැඩේ කෑවා නිහද්දේ යන්නේ කිරි නැතේ දැන් ඉතින් ඉවරයි තේන්න තියෙනවා පුංචි කාට ගහනවයි කිසිම දෙයක් නෑ ඇදලා විදි අන්තිමයි ඕම තමයි පිරිමි දරුවෝ අනේ මේ පිරිමි දරුවෙන් නෙවෙයි හතනා මෙහෙන ගෑන් දරුවෙක් නැහැ පුතේ අයියෝ මේ අම්මා හොදා උල තියන්නේ ඔකට තමයි කියන අං අම්මලා කියන දැන් මේ පැත්තෙන් ඉවරයි කොයි පැත්තෙන්ද දුන්නේ මෙහෙන් දුන්නේ උතුරෙන් උතුරෙන් දුන්නේ හැබැයි ප්‍රභාකර හිටියක් දන්නේ ඒ කාලේ නැතුරික හොඳයි දැන් හිටියන ප්‍රභාකර මාම දේවි වැඩි දැන් කොහෙන්ද දෙන්න බලාපොරොත්තුව දැන් කොහෙන්ද දෙන්න ඕන දැන් දෙනව දකුණේ එහෙනම් වාහනයක් ගෙනත් දෙනෝ මකට යන මාතරට යන්න මට මාතරට යන අම්බලා හොටේට යනවා දැන් මේ පැත්තෙන් දෙන්න ඕනේ දැන් අනිත් පැත්තෙන් දෙන්න එපාය ඒ පැත්ත මොකක් හරි උන්ට ඔය බලා ගන්න දරුවන්ට එක පැත්තෙන් බීලා මදි ඔය පිරිමි ළමයින්ගේ හැටිමයි ඔව් අත්දැකීම කියන්නේ ඒක තමයි ආ ඒකත් මම හරියට හරි බලන්ට මගේ දෙකද වැටින් ගන්න පුතා බලන්ට මගේ දෙකද වැටින් බලන්ට නෙත දාගක් ආගේ වඩන බොන්න පුතා දුඟ ආගේ වඩන දෙවියෝ දුඟ බොන්න මගේ පුතා දුමනා අනේ අයියෝ බලන්නකෝ මේ පැත්තක් අයියෝ කෑවනේ වෙති කිසිම කමකට නෑ මහේකා වගේම අන්න විකල්න ගත්තා මහ මෝල වගේමයි
කිසිම කමකට නැහැ හැදෙන විදිය. දැන් උතුරනේ දුන්න දකුණේ දුන්න. දැන් ඉතින් දෙන්න තැනක් නැහැ. ඊයලා බලන්නේ හැබැයි අයියේ දරුවෙන්නේ ඔය අදන් තියෙන මරුවේ. දරුවගේ ඇස් දෙක නම් ආ තාත්තම තමයි හොඳේ. හද්දේනි හැබැයි මේ දරුවගේ තාත්තකෝ. නහය ආ මෙන්න අන්න අම්මගේ වගේ ගිරා හොටේට වති. මේ කට නම් අයියගේ මකර කටම තමයි. හරියට හරි පෙර වාසනාවට වීදලා තියෙන්නේ. මේ අත් දෙක නම් ඉතින් බාප්ප අරපුවටක් නෑ. හරියට හරි බයිසිකල් කකුල් දෙක මාම වගේමයි. මුතුන්නේ. මේ හැබැයිම දරුවා අපොච්චිකෝ. එයයි මෙහෙ කොහෙද? රට පිට පටෝල. හා උන්ද රට ගිහිල්ලා. කොච්චර කල් වෙනවද? වැඩි කාලයක් නෑ. ආ අවුරුදු 5යි. එතකොට දරුවට මාසයයි. හත්පලා මේ හොඳයි උල තියන්නේ. ඇයි? හැබැයි අපොච්චි වගේ තමයි ඇති හැබැයි. ඒ විදියමයි ඇස් දෙක. හැබැයි ගෙනේම જાති දරුවට දැනගත්තම. දරුවට ගේනවා කෝ කාර් එකක් ගේනවා කෝ බාර් එකක් ගේනවා කෝ. ආන්න කාර් එක ගෙනාවගේ නෙවෙයි හැබැයි බාර් එක ගෙනාවෝ. මං අතාරින්නේ නෑ හොඳේ. අම්මා වේ මැනේජර්. ඒක තමයි. ඔව්. ඒක නෙමෙයි. එහෙම නෙවෙයි. එයයි මාත් එක්ක තරහ වෙලා මේ දරුවට තාත්තා නැහැනේ. නැහැනේ. එයයි මාත් එක්ක තරහ වෙලා ඔව්. රණ්ඩු වෙලා දවසක් ගේ පිටිපස්සේ තිබෙන පුට් සයිකලය අරගෙන රට ගියා. හත්නාමේ පුත්සයි කරේ රට ගියේ. තාම පාගන ඇතිනේ අයියේ. තා පාගන දැන් පැටල්ලේ ගෙවිලා හෙද්දා. ඕක් සමුද්‍ර සංධිය හරිය ඇත්ති දැන්. බුදු අම්බේ හොඳ දැන් වැඩි. පාගන වල හොඳ ගන්න. යකම වැඩි හොඳම වැඩි. ඔව්. එහෙම නෙමෙයි. ඔව් මේ මෙහෙමනේ. හා මේ දරුවා දැන් අම්මත් හරියන්නේ නැහැ තාත්තත් නැතුව මේ හදාගන්න දරුවනේ. නැත්නම් ඉතින් මේ දරුවට කිරි නැත්තම් මොකක්ද දන්නව කරන්නේ? පැණි දෙමු. අපේ හොඳ දාන ගෙදරකට කයනවා. එහෙනම් කිරි මෙලි දෙන්න. කිරි නැත්තම් මොකද කරන්නේ? කිරි නැත්තම් පිටි දෙන්න ඕන. ඉතින් අයියේ මං ඉස්සෙල්ලම ටයි කිරිය පිටින් දෙන්න තමයි. දැන් තමයි අපි try කරන්නේ හරියන්නේ නැහනේ. එහෙනම් නෙමෙයි. හා කිරි නැත්තම් මේ දරුවට පිටි දෙන්න එපාය. පිටි දෙන්න ඕන. පොඩි ළමයින්ට දෙන කිරි පිටි තියෙනවා. අපි දෙන්නම්. ලැක්ටෝජන් 1 එක හරි 2 එක හරි 3 එක හරි. ආන්. හැබැයි අදිනීති දැම්මොත් තමයි වැඩේ තියෙන්නේ. එහෙම කොහොමද? අදිනීති දැම්මොත් පිටි ගේන විදිය නෑ. එහෙම උනොත් පුතේ ලැට් එක හොදලා හරි දෙන්නම්. හරිද? හරියට හරි. අම්මා බිව්වේ ඒ කාලේ ඕවා තමයි ඉතින්. එහෙම නෙමෙයි ඇඹිලි පිටි හරි කොල්ල පිටි හරි වරා පිටියට වැලි පිටියට දෙලි බම්බල පිටි හරි බම්බල පිටි ෂෝක් හොඳේ. බම්බල පිටියට රෑ හොඳ කොල්ලු පිටි. එහෙම නෙමෙයි. ඔව්. අද නැන්දලාලා ඉන්න මාමලාලා ඉන්න බාප්පලාලා ඉන්න කුඩම්මලාලා ඉන්න. සේමරලම ඉන්නවා. සේමරල්ලාම මේ දරුවා හදාගන්න එපාය. හදාගන්න එපාය. තෑගි බෝක් ගන්න ඕන. තෑවෝ ගන්නුනාට ඔය කියා. ගියාට කමන්නේ ආයි තෑගි දීලා යන්නේ කියන්නේ. හැබැයි යන්නේ නේ යන්න බෑනේ අයියේ. යන්න විදියක් නැහැ දල ඉද ලුක්කුලා. ඒක තමයි ගොඩක් ඈතින් මේගොල්ලෝ. මේ පුංචි එකා හදාගන්න එපාය. හදාගන්න ඕන. ඒක නිසා මේ නැන්දලා මාමලාගෙන් ඔව් තෑගි බෝක් ගන්න ඕන. යන්න විදියක් නෑ. කොහොම හරි යන්න එපාය. දෙන මූණු කෑලි ටික තියෙන ඒවට යන්න විදියක් නෑ. ඊරියොත් තමයි වැඩේ බලන්නේ. ඒක නෙමෙයි. ඔව්. කොහොම හරි මම්ම තනියම හදාගන්න. ඇත්තේ. රිදෙනෙන් දහත දෙන්නට රිදෙනෙන් දහත දෙන්නට නැති හින්දා කාසිම මට බෙනවන්ද මේ සබේත මෙන්නවන්ද මේ සබේට අද්දක වලලොත් නැතිකෝ දෙපයක කෙරෙත් නැතිකෝ අම්මාගෙන් දයනිකෝ නාඩං සුරතල් මැනි දෙන්න 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 හොඳයි කතිකාචාර්යතුමාට ගහන්න බාරම අපු